දැන් ඔයාලා කෙල්ලෝ නිසා අඬනවා, කොල්ලෝ නිසා අඬනවා, ඉගෙන ගන්න බැරි වුණා කියලා අඬනවා, ලස්සන නැහැ කියලා අඬනවා. ඔය ඇඬිල්ල ඉවර වෙන එකක් නෙවෙයි. සියදිවි නසා ගන්නවා. කී ගමනක්ම සියදිවි නසාගෙන ඇතිද? සසර දුකෙන් නිදහස් වෙන්නේ නැත්නම් කී ගමනක් සියදිවි නසා ගන්න වෙයිද? මේ ඔක්කොටම ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයකට තීරණ ගන්න හරි මොකක් හරි මේ හිතින් තමයි මේක තියෙන්නේ. මේ හිතක් හදා ගැනීම. මේ දහම් උපදේශ දෙන්නේ මේ ඔක්කොම වෙන්නේ මේවා ඇඟ හදා ගන්න දෙන උපදේශ නෙවෙයි. හිත හදා ගන්න දෙන උපදේශ. එකම ප්‍රශ්නයේදී පවුලේ අය එක එක ප්‍රතිචාර දක්වනවා. එක්කෙනෙක් අඬනවා, එක්කෙනෙක් දරාගෙන ඉන්නවා, කෙනෙක් hina වෙනවා, කෙනෙකුට ගානක් වන්නේ. එකම ප්‍රශ්නේ ඔයාලා ගෙදරම බලන්නකෝ. එතකොට ඇයි එකම ප්‍රශ්නේ පස් දෙනාට පස් විදිය. ඒ පස් දෙනා හිතන විදිහත් එක්ක. ඒ නිසා ඔයාට ඔක මහා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ඔය ප්‍රශ්නේ ඔයා හිතන විදිහත් එක්ක. ඔයා හිතන විදිය පුළුල් කරගන්න. ඒකයි ඔය තරුණ ළමයිට අපි මේ පෙම් හොටපටවලදී කියන්නේ යන්නේ උන්ට යන්න දීපල්ලා. නිකම් මත්තේ නැහිලා ඉන්න එපා. පිටිපස්සෙන් බලු කුක්කෝ වගේ පෙරේත පැට්ටු වගේ läග යන්න එපා. ආතාරිනේ උන්ට ආතාරින්න දෙන්න. බොළඳ කන් වලින් අනේ කිය අඬ බෙලි කපාගෙන අතපය කපාගෙන ෂොක් වෙලා කන්නේ නැතුව බොන්නේ නැතුව ඔහේ ඉන්න චරිත සෙට් එකකුත් ඉන්නවා. හේතුව මනස කඩා වැටෙනවා මම පව්කාරයි මට එයාගේ ප්‍රේමේ නැති වුණා ආදරේ නැති වුණා කියලා. නමුත් ස්වාමීන් වහන්සේ මේ හිත හදා ගැනීම පිණිස මම තව කාරණාවක් සිහි කළොත් එහෙමයි. ඒක මං හිතනවා ඔය ළමයි ඒක හිතුවොත් හොඳයි කියලා. ඒ තමයි අපේ ජීවිතේ අපි වාසනාව කියලා හිතන්නේ ලැබීම. ලැබීම වාසනාවක් කියලා හිතනවා. නොලැබීම අවාසනාවක් කියලා හිතනවා. මම හිතනවා ඕක ඒකාන්ත කොට ගැනීම මිත්‍යා දෘෂ්ටියක් කියලා. ඒ නිසා තමයි කෙල්ලෝ කොල්ලෝ යාළු වෙනකොට සතුටු වෙනවා, අතහැරලා යනකොට දුක් වෙනවා. දරුවන් ලැබෙනකොට සතුටු වෙනවා, දරුවන් නැතිකොට දුක් වෙනවා. ඥාතින් අතහරිනකොට දුක් වෙනවා, ඥාතින් පිරිවරා ගන්නකොට සතුටු වෙනවා. රස්සා ලැබෙනකොට සතුටු වෙනවා, රස්සා නැතිකොට දුක් වෙනවා. ඒතර නැතිවීම කර්මය කියලා හිතනවා, ලැබීම වාසනාව කියලා හිතනවා. නමුත් මට කියන්න ස්වාමීන් වහන්සේම දැන් පටාචාරට හැම දෙයක්ම නැති වුණානේ. දරුවෝත් නැති වුණා, ගෙවල් නැති වුණා, ඔක්කොම නැති වුණා. ඒ නැති වුණේ ඇගේ වාසනාවටද අවාසනාවටද? වාසනාව. ඔය එක තැනක හරි නැතිවීම නොවුණා නම් ඇයට නිර්වාණය නැමැති වාසනාව ලැබෙන්නේ නැහැ. මේ නිවන කියන එක ඇයට පින් නැති බවක් නෙවෙයි. කාශ්‍යප බුද්ධ ශාසනයේ හෝ විපස්සී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පටාචාර බුදුරජාණන් වහන්සේගේ නැගණිය වෙලා උපදිනවා. ඒ නැගණිය තව තමන්ගේ සහෝදරියොත් එක්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ආවාස ගයක් හදලා පූජා කරනවා. එහෙමයි. ඒකට බුදු කෙනෙකුට රහතන් වහන්සේලාට වැඩ ඉන්න ආවාස ගයක් හදලා පූජා කරපු ඈ තමයි සිටුමැදුරෙන් පැල්පතට වැටෙන්නේ. ඒකට කලින් විහෙර විහාර කරපු පින් නැති කෙනෙක්ද මේ? පින තියෙනවා. ඇගේ පින මොහු වෙලා එකතු වෙලා ආවේ නිර්වාණයට. නිසා මේ නිකන් කොල්ලෝ කෙල්ලෝ නිකන් වද වේදනා විඳ දුක් විඳ ඇති උන්ගේ පින තියෙන වෙන පැත්තකට. ඒ මාවතට නොයන තාක්කල් විඳව ඉන්න වෙනවා. මේ කොල්ලෝ කෙල්ලෝ අතර ඉන්නවා. දැන් පටාචාරට තරම් නස්පැත්තියක් වෙච්ච කෙල්ලෝ නෑනේ. අඟුලිමාලට තරම් මහා විනාශයක් වෙච්ච කොල්ලොත් නෑනේ. ඉතින් ඒ නිසා හේතුව තමන්ගේ පුණ්‍ය සංස්කාර තමන්ට කොහොමදත් හොයාගන්න බෑනේ. ඉතින් ඒ නිසා මේ ධර්මයකින් ජීවිතය හැඩගස්ව ගන්නකොට තමන්ට කාලයක් යනකොට තේරෙනවා තමන්ගේ ජීවිතේ කොයි පැත්තද හැදෙන්නේ කියලා. ඒතර අපි කියන්නේ කී දුවේ පුතේ අර ඔයාලට නොලැබීම කියලා කියන එක අවාසනාව කියලා ගන්නත් එපා. ලැබීම වාසනාව කියලා ගන්නත් එපා. දැන් අපි කිසා ගෞතමී ගමු. කිසා ගෞතමීට ජීවිතේ ලැබිච්ච ලොකුම ලැබීමක් තමයි මහා බෝධිසත්වෝ සිද්ධාර්ථ කුමාරයාගේ ගෙල සැරසූ මුතු මාලේ. එතකොට සිදුහත් කුමාරයාගේ ගෙලට දාපු මුතු මාලේ කියන්නේ කොච්චර වටිනා දෙයක්ද? රම්ම්‍ය සුරම්ම්‍ය සුබ මාලිගා තුන තිබ්බ. ඒතර ඒ මාලේ ලැබුණා මේ කිසා ගෞතමීට. නිබ්බුත පද කියලා. ඊට අපි ලැබීම වාසනාව. ඉතින් එයා හිතන්නකෝ ඒක එයාගේ වාසනාව කියලා. ඒ කිසා ගෞතමීම දරුවා මැරුණා. તો තමන්ගේ දරුවෙක් මැරිච්ච එක කොච්චර අවාසනාවක්ද කියලා හිතන්නකෝ. සමාජ කතාවක්. නමුත් දුවේ පුතේ ඔයාලා දැන් මට කියන්න
කිසා ගෝතමීට වාසනාව උදා වුණේ මුතුහර ලැබිලාද දරුවා මැරුණාට පස්සේ. දරුවා මැරුණාට පස්සේ. ඇයට වාසනාව ලැබෙන්න මුතුහරක් නෙවෙයි ඕනේ. ඇයට එයාගේ විමුක්තියට තියෙන මේ වාසනාව උපද්දවන්න දරුවා නැති වෙන්න සිද්ධ වුණා. ඉතින් ඔච්චර අඟුලිමාල මිනිස්සු 100 ගණන් මරද්දී අර අවසාන මිනිස්සු ටික මරද්දී මේ 999 ඉවරුණානේ. තව එකෙක් ආවේ නෑනේ අර මිනිස්සුත් එක්ක. එක ඇඟිල්ලක් නොලැබීම අඟුලිමාලට වාසනාව ඇති කරා, වාසනාව ඇති කරා.